සුබෝදෑසනක් යාළුවනේ. ඇත්තට මට හිතුණා අද ඔයාලට මේ මල් නම් නෙමෙයි පෙන්වන්නේ. මේ මගේ වත්තේ තියෙන එළවලු ටිකක් පෙන්වන්න. ඇත්තටම මේවා මං මේ සල්ලි වලට ගෙනල්ලා හිටවපුවාවත් එහෙම නෙමෙයි. මේ ගෙදරට කඩෙන් ගෙනාව තක්කලි ඒව නරක් වෙලා තිබුණා. ඊට පස්සේ මං මේ ගෙඩියක් මේ හරියට මිරිකුවා. මේ හරියට දැම්ම නිකන්. බලනකොට ඇත්තටම පැලවිලා තිබ්බා. ඊට පස්සේ මං ඒවට පස් ටිකක් ලං කරලා මේ පොහොර චුට්ටක් දැම්මා. දැන් ගස් ලොකු වෙලා මේ බලන්නකෝ. ඒක තක්කලි ගෙඩියයි විසික් කරේ. අතන තක්කලි ගස් ගොඩාක් තිබ්බා මේ තැන් වල. මේ බලන්නකෝ මේ අප්ලි වලට තැන් වල තියෙන්නේ ඒකයි. මට ඉතින් අර පැලවිලා තියෙන එක අප උදුරලා විසික් කරන්න දුක හිතුණා. ඊට පස්සේ තමයි මම මේ විදිහට ඒ තිබ්බ තැන් වලම පස් දාලා පොහොර චුට්ටක් දැම්මේ. ඇත්තටම දැන් ඉතින් ඇත්තටම ගොඩක් තක්කලි හැදිලා තියෙනවා. මේ බලන්නකෝ. බලන්න. ඇත්තටම අපේ මේ ලංකාව කියන්නේ හරි අමුතු රටක්. ඇත්තටම අර විසික් කරන දේ මේ බලන්නකෝ පසේ සාරවත් බව නිසානේ මේ විසික් කරන දේ පැලවෙලා. මේ බලන්නකෝ මේ මලුත් එක්ක ගෙඩින් ගන්න හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම මට දැන් තව ටික දවසක් ගියාම කඩෙන් ගේන්න ඕනේ නැහැ තක්කලි. මේ බලන්න. ඒවනේ ඇස්සේ අම්මිට සිත් පැලවෙලා. මම ඒවටත් මේ පස් දැම්මා. මේක ගොඩේ තියෙන්නේ ඒ පැලවෙලා තිබ්බ විදිහ. බලන්නකෝ. බලන්න. මෙතන ගස් ටිකක් පැලවෙලා තිබ්බා. ඒ ටික එතන මෙතන ගස් ටිකක් පැලවෙලා තිබුණා. ඒ ටිකට එතන සාත්තු කරා. මෙන්න මේ අම්මිරිස්. ඇත්තටම හරි අම්මි ගැන දකින්නකොට හරි සතුටුයි. දැන් මේකස් මටත් වැඩි උසයි ඇත්තටම මේ. මෙන්න. ඇත්තටම හරිම සතුටුයි. දකින්නකොට ඇත්තටම ගොඩක් සතුටුයි. එක ගෙඩියක් මේ සල්ලි වියදම් කරන විසික් කරපු දෙයක් නෙමේ ඇත්තටම මේ බලන්න. මේ විසික් කරපු දෙයක් නෙමේ. මේ අබ පැලයක් තියෙනවා. ඒකත් පැලවිච්ච එකක් මම එකට නිකන් බොහොර ටිකක් දැම්ම. ඇත්තටම ලස්සනයි. දැන් බලන්නකෝ. මෙතන තියෙනවා කූර කොළ ගහක්ද මේක. හරියටම දන්නේ නැහැ වුණාට මේක හරි රසයි. අදලා මේ මම එක තියෙන්න ඇරිය එක ගහයි පැලවෙලා තියෙන්නේ. මේකෙන් ඇට ටිකක් මේ පාර අරගෙන මේ හදා ගන්න ඕනේ ටිකක් නවා. හරිම රසයි. හරිම ගුණයි. මේ මල් ඇට ටිකක් අරගෙන කරන්න ඕනේ. මෙතන තියෙනවා අලුතින් හැදීගෙන එන තියෙන්නේ මේ කටු තියෙන එළබටු ගහ. ඒකටත් ඉතින් පොහොර චුට්ටක් දාලා සාත්තු කරලා බලමු. හදා ගන්න ඕනේ. මේ නීති වෙලා කලුතින් මෙතන පැලවිලා. මේකටත් මම ඉන්න හිටෙව්වා. මේ පොල් ගස් වලට මම මේ ගල් තියලා පස් පිරෙව්වා. කොහමද කරවිල ඇටයක් වැටලා තිබිලා එකක් පැලවෙලා. මෙන්න ඒකට ඉන්නක් හිටවන්න ඕනේ. මේ විදිහට තමයි මේ ඉබේ පැලවෙච්ච දේවල්. පැල කරපුවත් දේවල් නෙමෙයි. ඉබේ පැලවෙච්ච දේවල් තමයි මේ තියෙන්නේ. ඒකට චූටි සාත්තුවක් දාලා තමයි මේ අරගෙන තියෙන්නේ. මේ මොකුණ වෙන්න. එතන මේ බිම තියෙනවා නම් කන්න බෑ. ඉතින් අර බල්ලෝම ඉන්නවනේ. එනකොට ඉතින් මම ඒවා මගේ කුකුලෝ ඉන්නවා. ඒගොල්ලොන්ට දානවා. කඩලා මේක ටිකක් උඩ හදා ගන්න ඕනේ දැන්. මේකෙන් කඩලා. බණ්ඩක්කා මේවන බණ්ඩ කරමු. හිටවපුවා මේ තක්කලි හැදෙන්න කලින් හිටවපුවා. කරල් තියෙන ගස් වැටෙනවා යාළුවනේ. මෙතන මේ අමිරිස් ගස් ටික හිටවපු එකක්. මේ හරිය තියෙන ටිකක් හිටවපුවා. මේ හරිය ඉබේම පැලුණේ. ඒකයි මේ ඔක්කොම ගොල්ලකටම තියෙන්නේ. මේ නිති වෙලත් ඉබේ පැලවිලා තිබ්බේ.
ඊට පස්සේ මම මැස්සක් ගැහුවා එකට. ගොඩාක් ලොකු වීනිවිතිකොළ ඇතුළු මොයාලටත් වැඩිය ගොඩාක් ලොකුයි. ඔය විදිහට තමයි ඉතින් මේ හරිය තියෙන්නේ. තමයි ඉස්සරහත් එහෙම වගාවන් තියෙනවා. මේ හරිය තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. අන්න කොහොමදන තකඩිවස් තියෙනවා. 12ක් විතර තියෙනවා ඇත්තටම. දැන් තක්කල පොකුරු ගොඩ තියෙනවා. එක ගෙඩියක් විසික් කරලා තමයි මේ හැදිලා තියෙන්නේ. හරි. ඉතින් අර අපිට වියදම අඩුයිනේ ඇත්තටම අපේ දේවල් අපි කරගත්තාම මල් හිටවන. ඇත්තටම මම හරි මාස දෙකක් තමයි මල් හිටවන එක. මේ අමතරව තමයි මේ මෙලවලුත් වගා කරගන්නේ. ආයි තව දෙයක් මම මේ කුකුලොන්ට නම් වැඩි ආස තිබ්බේ නෑ. ඒ වුණාට දැන් 5 දෙනෙක් වගේ ගෙනත් දාලා කොටු කරලා යාළුවා ප්‍රමාණයට යාළුව හදනවා. මොකද බිත්තරත් අපි කඩෙන් ගන්න හැමදේම කඩෙන් ගන්න ඕනේ නැහෙනේ කියලා හිතලා තමයි මම එකක් කරේ. යමු කොහොමද පෙන්නන්න. මෙන්න මෙයාලා තාම ටිකක් පොඩි බිත්තර නම් දාන්නේ. තව මාස දෙකකින් විතර මෙයාලා බිත්තර දායි. ඔය විදිහට තමයි ඉතින්. එහෙනම් යාළුවනේ මම පොඩි වීඩියෝ එකක් ගෙනාවේ ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් හොඳින් ඉන්න.